අප්‍රේල් මාස 22 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. දිවිනේ බොහෝ ප්‍රදේශවල පසොරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදැස්සන කාලයේදීද වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.